Hello everyone, welcome back to my YouTube channel. මේක තමයි මම මගේ YouTube channel එකේ කරපු first vlog එක. ඒක ඇත්තටම මට upload කරන්න බැරි වුණා. ඉතින් මං හිතුවා මගේ මේ first memorable vlog එකත් upload කරන්න. ඉතින් මේ ගමනට ටික දුරක් යනකම් අපේ නංගිත් join වුණා. එයා යාගේ campus එක ළඟින් බහින්න තමයි අපිත් එක්ක join වුණේ එතකන්. ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකකින් තියෙන මේ එනර්ජි ඩ්‍රින්ක් එක try කරා. මේක අනිත් කටියට සෙට් උන්නේ නැහැ. ඒත් මම නම් මේකට මාරම ආසයි. තාම අපි මේ යන ගමන් තමයි ඉන්නේ. දැන් කොහෙද මේ ඉන්නේ? කුරුණෑගල හයිවේ එකේ මීරිගම කුරුණෑගල හයිවේ එකේ තමයි තාම ඉන්නේ. තව පැයක් වගේ ආයිනේ. ඔව් පැය විනාඩි පැයක වරක් දැන් තමයි අපි අපේ ෆස්ට් ස්ටොප් එකට ආවේ. ඉතින් මේක ලේක් ඇවෙනියු කියලා කැන්ඩි වල තියෙන පොඩි රෙසිඩන්ට් හොටෙල් එකක්. ඉතින් මේකේ ඉඳලා අපි හෙට තමයි අපේ හැටන් ට්‍රිප් එක පටන් ගන්නෙ. අපි දැන් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මේකේ තමයි අපි 2 days නැවතිලා ඉන්න හොටෙල් එක. ඔයගොල්ලෝ පේනව නේද? ඒකේ නේම් ටැග් එකේ උනොත් කොච්චර ලස්සනක් මේකට එකතු කරලා තියෙද කියලා. අපි දැන් මේ ගේට් එකෙන් එන්ටර් වුණා. දැන් මේ යන ගමන්. මේ හොටෙල් එකේ වෙල්කම් එක නම් බෙස්ට්. මොකද අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක විදිහට හම්බුනේ හර්බල් ටී එකක්. මේ අපේ හොටෙල් රූම් එකේ ඉඳන් view එක පේන විදිහ ඔයාලට පේනවා ඇති. ඈතින් තේ වතු සහ ඔය ලස්සන කඳු එක්ක
මට නම් මාරම ආසෙත් වෙනවා මෙතන මට හැමදාටම නවතින්න වගේ හිතුණා. ලස්සනයි. මට තේරෙන්නේ ඔයාලත් මේ හොටෙල් එකට ගිහිල්ලා බලන්න වැකේෂන් එකකට. දවස් දෙකක මෙන්න මේ ස්ටේ එකේ තමයි ඉන්නේ. මේකේ නම මොකක්ද? ආග්‍රියල්. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක නියමයි. ඔව් ඇත්තටම ආසම දෙයක් තියෙනවා. යාට තියෙනවා ඒගොල්ලෝ දීලා. මේ වගේ රස එකේ මේකත් එක්ක මේ ටික තමයි අපිට ඇත්තටම මේ පැකේජ් එකට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් හරිම මේ මොකද්ද මේක කියන්නේ හරිම ලස්සනයි. එන්වයරන්මන්ට් එක අර එන්වයරන්මන්ට් එකත් ඇත්තටම හරිම ලස්සනයි. view එක ඇත්තටම ලස්සනයි මෙතන. ඔව් view එකත් ලස්සනයි ගොඩක්. රැට ගොඩක් මේක සීතලයි කිව්වා. රසයි. morning guys කොහොමද ඔයාලට අපේ දැන් මේ හොටෙල් එකේ ඉන්න සෙකන්ඩ් ඩේ එක. ඒ කියන්නේ ඊයේත්නේ අපි මෙහෙට රැවුනේ. එතකොට අද තමයි අපේ ෆස්ට් ඩේ එක ෆුල් ඩේ ඉන්න. හරිම ලස්සනයි. ඉතින් අපි දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ. ඉතින් දැන් අපි යන්න ඕනේ බ්‍රෙක්ෆාස්ට් ඉවරද දන්නෙත් නෑ. දැන් ටිකක් පරක්කුයි. ඒත් අපි දැන් ගිහින් බලමු බ්‍රෙක්ෆාස්ට් එක කොහොමද කියලා. අපි නුවරඑළිය යනවා. එතකොට ඔයාලට ඒ අප්ඩේට්ස් දෙන්නම්. මට ඇත්තටම නුවරඑළිය ට්‍රිප් එකේ මට ඕනම දේ තමයි එක වන්ඩේ. කියන්නේ අද ගිහින් අදම එන එකක්. මොකද අපේ මේ ස්ටේ එක මෙහි හින්දා අපි ඒක අපහු වෙනස් කරගන්න හිතුවේ නැහැ. මොකද මේක මාර්ම කන්ෆර්ට්. නුවරඑළිය ට්‍රිප් එකේ මට ඇත්තටම ඕන වුණේ අර ස්ට්‍රෝබෙරි ෆාම් එකක් තියෙන ජැග්‍රෝ. අනේ ඒකට යන්න තමයි මම ඒක මාර්ම විදිහට ආසයි. මම ඒකට මම ඔයාලත් එක්ක මේක කන්ටිනියු කරනවා මේ vlog එක. ඒතර අපි බලමු කොහොමද අපේ ස්ට්‍රෝබෙරි ෆාම් ජර්නි එක කියලා. ඔයාට මොකද්ද හිතෙන්නේ? මාත් මේ ඉන්න කාලෙකින් ඔයා කොච්චර කාලෙකින්ද? මාත් ගොඩක් කාලෙකින් ආයේ. ලස්සනයිනේ. මාරම ලස්සනයිනේ. සිටි එකක් විදියට මොකක් ලස්සනයි. අපි දැන් හිතන් හිටියේ නුවරඑළිය ජැග්‍රෝ ෆාම් ස්ට්‍රෝබෙරි ෆාම් එකට යන්න. හරිද? ඒක දුරයි. ඒ කියන්නේ ඒක මේ අඹේවල පැත්තේ තමයි තියෙන්නේ. ඒකත් අර චූටි. හැබැයි චූටි මේ අර පික් කරන්න බෑ ඒකේ එහෙම ස්ට්‍රෝබෙරිස්. චූටි එකක්. පොඩි පැල මේ අර චූටි පැල 20ක් වගේ තමයි තිබ්බේ. ඒක චූටි. හරිද? ඉතින් ඒත් අපි කෑවා ඒකෙන් මාරම රසයි. ඒක ස්ට්‍රෝබෙරි පෑන්කේක් කියලා එකක්. ඒකයි තව අපි ස්ට්‍රෝබෙරි මේ අර පියෝ ස්ට්‍රෝබෙරි ටේස්ට් එක එන ජූස් එකකුත් ගත්තා. ඒක නම් මට එච්චර සෙට් නැහැ. මොකද මේ ඒක අර පියෝම එක එන හින්දා එනදී මට ඒක එච්චරම අමුතු රසක් ආවේ. ඉතින් අපි දෙන්න අර ස්ට්‍රෝබෙරි පෑන්කේක් එක නම් කෑවේ. ඒක නම් මාරම රසයි සුපර්. ඔයාලා මොකද ඒක ගැන හිතන්නේ? ඒක රසයි. ඒ හින්දා මම ඉතින් ඔයාලට තෑන්ක්ස් කරනවා. කොහොම හරි කමක් නැහැ. ස්ට්‍රෝබෙරි ඇත්තම ස්ට්‍රෝබෙරි තියෙන තැනකට මාව එක්කන් ගියා. දැන් අපි යනවා ස්ට්‍රෝබෙරි. මේ ෆෘට් මාකට් එක. මේ තියෙන ෆෘට් මාකට් එකක්. ඒකෙන් ගිහින් අපි ස්ට්‍රෝබෙරිස්ුයි තවම එක දේවල් ගමු. අපි යම් බලන්න මටයක් දාලා. හායි. අද තමයි අපේ ලාස්ට් එක මේ හොටෙල් එකේ ඉන්න. ඉතින් හරිම දුකයි. තව දවස් ටිකක් ගන්න බැහැ. මොකද මෙයාට වැඩ
ඉතින් ඒත් සතුටුයි. දැන් අපි ගොඩක් දවස් හිටියනේ මෙහෙ. ඒ හින්දා ගොඩක් සතුටුයි මට. අපි ඉතින් අද ගෝල් යනවා. ලන්ච් එකෙන් පස්සේ තමයි අපි යන්නේ. ඉතින් එහෙම තමයි විස්තර. දැන් තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එකට යන්නේ. Good morning. Good morning. අර කන්න ගියාට පස්සේ අමාරුයි. ඒක තමයි මට මේ අමුණි දේවල් මට මතක නැහැ. මාවත් මතකද? ඒකනේ. අපි බ්‍රෙක්ෆාස්ට් එකකින් හම්බ වෙමු. අපි දැන් මේකෙන් යන්නයි හදන්නේ. බයි. දුකයි කියන්නේ. දුකයි මට නම් ඇත්තටම. අපේ දැන් වෙල්කම් එක වගේම අපි මේකෙන් චෙක් අවුට් වෙද්දිත් අපිට ලොකු අමුතු ඒකනේ ට්‍රැඩිෂනල් දෙයක් වගේ ඒගොල්ලන්ගේනේ. ටැමිල්ස්ලගේ එහෙම වෙන්නේ නැති. කියන්නේ අපේ මෙහෙම මේ කා එකට මෙහෙම පොට් එකකින් අරගෙන මේ ෆ්ලවර්ස් ටිකක් වීසි කරනවා. අර තියෙනවා. හරිම දුකයි. ආපහු දවසක අපි අනිවාර්යයෙන්ම ෆැමිලි එකත් එක්ක හරි එනෝනේ. එන්න ඕනම තැනක්. මම ගියපු තැන් වලින් හොඳම තැනක් තමයි නම කියන්න බලන්න. ආග්‍රේ. ටික ලක්ෂණ 5 star එක. පොඩි කියවගන්න බැරි 5 star එකක් තියෙනවා. ඔව් ඒක නම් sorry. ඉතින් ඇත්තට මේ කියවගන්න අමාරුයි. ඉතින් ඔහොම තමයි අපේ ජර්නි එක ඉවර වුණේ. නේ? ඉතින් ඔයාලට මොනවා හරි කියන්න තියද මේ ජර්නි එක සම්බන්ධයෙන්? සතුටුද මේ පැත්තට ඇවිල්ලා නැහැ කලින් මේ පැත්තට නෝරින් ගිහින් ඉතින් හොඳයි. දැන් පොඩි දුරකට තියෙන දැන් නිසා දුකයි මම දැන් ගන්න ඔව්. දැන් හිටිනකට පටන් ගන්න. ආයේ අපි වැඩ පටන් ගන්න ඕනේ. මේ ඉතින් පොඩි රෙස්ට් එකක් තමයි අපි ගත්තේ. ඉතින් ඒ වුණාට මට නම් මේ රෙස්ට් එකේම හැමදාම ඉන්න හිතුණා අත්වශයෙන්. අපි තවත් ජර්නි එකකින් හම්බෙමු රෝඩ් ට්‍රිප් එකකින්. බයි.